හරි අද අපි හදන්න යන්නේ හැමෝම අයිස්ක්‍රීම් කෝන් කාලා තිබ්බට චිකන් කෝන් කාලා නැහැනේ. අපි අද චිකන් කෝන් තමයි හදන්න යන්නේ. ඒකට අපිට ඕන වෙනවා මෙතන මම අරන් තියනවා චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 200ක්. ඒ වගේම කපාගත්ත ලූණු, අවුමිරිස් සහ සුදු ලූණු. ඔයගොල්ලන්ට මෙතනට බෙල් පෙපර් පාවිච්චි කරන්න පුළුවන්. මට අද බෙල් පෙපර් නැහැ. ඒ වගේම බිස්කට් කුඩු ඕන. අපිට මේකට ටෝටිලා බ්‍රෙඩ් එක ඕන වෙනවා. මම ටෝටිලා බ්‍රෙඩ් ෆ්‍රෙෂ් හදාගන්න මෙතන පාන් පිටි ටික අනලා තියෙන්නේ. ඒ වගේම අපිට බටර් පොඩ්ඩක් ඕන වෙනවා. අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. හරි අපි දැන් අපේ චිකන් එක මැරිනේෂන් කරගන්න හදන්නේ. අපි දැන් මේකට දාගන්නවා මිරිස් කුඩු, කහ කුඩු, වගේම ගම්බිරිස් සහ ලුණු සෝල්පයක් අපි එකතු කරගන්නවා. අපි දැන් මේක හොඳට අනා ගන්න ඕනේ. චිකන් එක උයන්න කලින් මේක හොඳට කවලම් කරගන්න ඕනේ අපි. හරි අපි දැන් මෙතෙන්ට මුලින්ම සුදු ලුණු ටික එකතු කරගන්නවා තෙල් එකට. ඒක අපි පොඩි වෙලාවක් තෙලේ බෙදන්න තියලා අපි ඊට පස්සේ ඒකට එකතු කරගන්නවා අපේ මැරිනේට් කරගත්ත චිකන් ටික. ඒකට ඔයගොල්ලෝ පේනදී චිකන් ටික අපේ බෙදීගෙන එනකොට අපි දැන් මේකට එකතු කරගන්නවා අපේ කපාගත්ත ලූණු ටිකයි අවුමිරිස් ටිකයි. මේකට මම කිව්වා වගේ ඔයගොල්ලන්ට බෙල් පෙපර් දාගන්න පුළුවන්. ඒකට තව රසයි. මට අද බෙල් පෙපර් තිබ්බේ නෑ දාන්න. හරි අපි දැන් චිකන් ටිකයි ලූණු ටිකයි විනාඩි 2-3ක් හොඳට තෙල් එකේ බෙදලා තියෙන්නේ. මම ඉතලා ඔයගොල්ලන්ට කියන්න අමතකුණා. අපි මෙතනට යෝගට් හැන්දක් විතර පාවිච්චි කරනවා. අපි ඉන්ග්‍රීඩියන්ට්ස් වලට යෝගට් එකතු කරගන්නවා. අපි දැන් මෙතනට යෝගට් හැන්දක් එකතු කරගන්නවා. හරි අපි දැන් මේ ටික යෝගට් ටික චිකන් එකත් එක්ක හොඳට කලවම් කරගන්න ඕන. හරි අපි දැන් මේකට එකතු කරගන්නවා අපේ බටර් කෑල්ල. එතකොට තමයි මේකේ අර හොඳ තෙල් ගතියට බටර් ගතිය එන්නේ. හරිද ඔයගොල්ලන්ට පේනද අපේ චිකන් එක යෝගට් එක්ක හොඳට මේක ක්‍රීම් ගතියට වෙදිලා තියෙනවා. අපි දැන් මේක ලිප්පෙන් බාගෙන හොඳට නිමෙන්න තියන්න ඕන. හරි අපි දැන් අපේ චිකන් එක හදාගෙන ඉවරයි. අපි දැන් අපේ ටෝටිලා බ්‍රෙඩ් එක හදාගන්න හදන්නේ. මම ගාව නම් මේකට අපි කියන්නේ ප්‍රෙස් එක කියලා. මේකට රොටි දාලා තද කරාම හොඳ රවුමට එනවා. ඔයගලන්ට ඕන නම් රෝලර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මම මේ ටෝටිලා බ්‍රෙඩ් එකේ රෙසිපි එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්න මොනවද ඒක හදන්න ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. right ඔයගලන්ට පේනද අපේ ටෝටිලා බ්‍රෙඩ් එක මෙහෙම හදාගෙන තියෙන්නේ. මම සාමාන්‍යයෙන් මේක අංගල් 10ක 11ක වගේ රවුමකට තමයි හදලා තියෙන්නේ. අපි මේක හොඳ තුනියට හදා ගන්න ඕන. ඔයගලන්ට පේනද මේක හොඳට ඇදිලා තියෙන්නේ. අපි දැන් මේ තාච්චියට තෙල් පොට්ටක් දාගෙන මේ බ්‍රෙඩ් එක අපි පුච්ච ගන්න ඕනේ. මද ගින්දරේ තමයි මුලින්ම අපි පුච්ච ගන්න. නැත්නම් මේක කර වෙන්න බලන හින්දා. මේක රෙසිපි එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. හරිද අපි හදාගත්ත රොටි එක අපි දැන් මෙහෙම හරියටම මැද්දෙන් කපා ගන්න ඕන. මේ විදිහට කපලා අපි ආපහු මේක දෙකට කපන්න ඕන. මේ වගේ හතරට. දෙකම කපා ගමු එහෙම. මේ විදිහට අපි කපා ගන්නවා මුලින්ම. රයිට් මේ දැන් තියෙන අපි හදාගත්ත ටෝටිලා බ්‍රෙඩ් එක. ඔයගොල්ලන්ට පේනද මේක මේ වගේ තුනියට වදින්න ඕන. ගොඩක්ම කුක් කරගන්න. කුක් කරගත්තොත් ඔයගොල්ලන්ට මේක කර වෙනවා. මොකද අපි මේක දැන් මෙහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ විදිහට අයිස්ක්‍රීම් ගොට්ටක් වගේ අපි මේක මෙහෙම රවුමට හදා ගන්න ඕන. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට ගොට්ටක් වගේ හදා ගන්න ඕන. ඊට පස්සේ මම මෙතන පාන් පිටි ටිකක් දී කරගෙන තියෙනවා. අපි මෙහෙම මේ අගිස්සිය මේ පොඩ්ඩක් මෙහෙම ගාගෙන අපි මේක අයිස්ක්‍රීම් කෝන් එක වගේ මේක අලව ගන්න ඕන. මේ වැඩි කෑල්ල ඔයගලන්ට මෙතනින් කපා ගන්න පුළුවන්. මේ විදිහට අපි දැන් ඔක්කොම ටික හදාගමු. ඒකට ඔයගලන්ට දැන් පේනවද අපි මේ කෝන් ටික ඔක්කොම හදාගෙන තියෙන්නේ මේ විදිහට. ඔයගොල්ලෝ මේ විදිහටම හදාගන්න. අපි දැන් මේකට අපේ චිකන් සෙට් එක ෆිල් කරගන්න තමයි හදන්නේ. ඒකට අපි දැන් මේ විදිහට අපේ හදාගත්ත චිකන් එක අපි මේකට හොඳට ෆිල් කරගන්න ඕනේ ඇතුළට යන්න. දැන් මේ තියෙන අපි චිකන් ටික පුරවගත්ත අපේ කෝන් ටික අපි දැන් මේ වගේ හොඳ පිටි ටිකකට අපි මේ උඩ පැත්ත හොඳට මේකේ තවර ගන්න ඕන. එතකොට මේ චිකන් ටික එළියට වැටෙන්නේ නැති වෙන්න. මේ තියෙන අපි පිටි තවරගත්ත චිකන් කෝන් ටික අපි දැන් මේක පිටතර සාරු වල මෙහෙම පොඟව ගන්නවා. ඊට අපි දැන් අපි මේක බිස්කට් කුඩු වල තවර ගන්න තියෙන්නේ. හරි අපි දැන් මේ ටික එකින් එක හිමීට බදගමු. right ඔන්න එහෙනම් තියෙනවා අපි හදාගත්ත අපේ චිකන් කෝන් ටික. ඒකට පේනද දැන් ලස්සන ගෝල්ඩන් පාටට බෙදලා තියෙනවා. ඔයගොල්ලෝ හදලා බලන්න. හදලා බලලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න.